මතක තියාගනින්න. දැන් උඹලා වයස අවුරුදු 15ක් 16ක් අතර සීමාවක ඉන්නේ. වැඩිපුරම මහන්සි වෙලා තියෙන තාත්තා. වැඩිපුරම දුක් වේදනාවන් විඳින තාත්තා. හැම මාසෙම ලයිට් බිල ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන තාත්තා. හැම මාසෙම ළමයින්ට ක්ලාස් ෆීස් ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන තාත්තා. හැම මාසෙම ගේ කොලියට නම් ඉන්න රෙන්ට් එක ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන තාත්තා. ළමයා අසනීප වුණාම ඌට බෙහෙත් ටික අරන් දෙන්න ඕන කොහොමද කියලා කල්පනා කරන තාත්තා. මේ හැමදේම කරන තාත්තා. තාත්තගේ ඇස් වලින් උඹ ඉස්සරහ කඳුළු වැටෙන කිසිදු දෙයක් කරන්න එපා. ඔයාගෙන් අහන්න. ගෑලමට පිළිවෙල දෙකට මේකට උත්තර දෙන්න පුළුවන්. ඔයාලා මේ හිතන්නේ කවදා හරි දවසක ඔයා කැමතිම ජොබ් එක කරලා ඒකේ පළවෙනි පඩිය හම්බුනාම ඔයා මොකද කරන්නේ? පළවෙනි පඩිය ඔයාට හම්බුනා. අපි දුමු ලක්ෂ 2කමාරක් විතර හම්බුන එකයි දන්නේ. තව කල් තියෙනවනේ. ඒ කාලේදී ලක්ෂ 2කමාරකට පොඩි ගාණක් වෙයි. ලක්ෂ 2කමාරක් විතර ඔයාට හම්බුනාම ඔයා මොකද කරන්නේ? මොකද කරන්නේ? එක්කෙනෙක් අම්මට දෙන්න. ඊට පස්සේ පොතේ දා ගන්නවා. හරි තමන්ට කරන්නේ තව මහලුනි මාසයකට දානයක් දෙනවා. තව මොනවද කරන්නේ? මොකද කරන්නේ? තමන්ට මොකද ගන්නෙත් නැහැ. මොකද ගන්නෑ තමන්ට. මොනවද ගන්න? ඇඳුම් ගන්නවා. තව කොහේ හරි කැමති අරලා කෑම කනවනේ. කැමති රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා. තව මොනවද කරන්නේ? යාළුවොත් දෙක ට්‍රිප් එකක් යනවා සල්ලි වියදම් කරගෙන. හොඳයි. හැබැයි මෙහෙම හිතන්න. ඔය හම්බ කරන සල්ලි වලින් Tamanට කිසිම දෙයක් නොකර අනිත් මිනිස්සුන්ට විතරක් දේවල් කරන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. Taman වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. හැබැයි මේ හම්බ කරන මුදලෙන් අනිත් අය වෙනුවෙන් තමයි දේවල් කරන්නේ. එහෙම කෙනෙක් ඔයගොල්ලෝ ගෙදරක් තියෙනවා. ඒ කවුද? තාත්තා. තාත්තා ලේසියෙන් Tamanට කියලා දෙයක් ගන්න ප්‍රමාණය අඩුයි. තාත්තා හැම වෙලාවම ඔයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටික අරන් දීලා ඇති. සමහර තාත්තා ඇඳුමක් ගන්නව ඇත්තේ අලුත් අවුරුද්දට විතරක් වෙන්න පුළුවන්. තියෙන ඇඳුමම පට්ටකක අඳිනව වෙන්න පුළුවන්. තියෙන එකම සපත් දෙක දානව වෙන්න පුළුවන්. සපත් දෙක කැඩුනහම ඒක මහලායි අඳිනව වෙන්න පුළුවන්. මතක තියාගනින්න. දැන් උඹලා අවයස අවුරුදු 15ක් 16ක් අතර සීමාවක ඉන්නේ. අපි හිතුවොත් අපේ ජීවිත කාලේ අවුරුදු 80යි කියලා උඩරිම එච්චර ජීවත් වෙන්නේ නැහැ මිනිස්සු දැන්. ඔයාගේ අම්මා හරි තාත්තා හරි තාත්තා ගැන කතා කරොත් තාත්තගේ වයස දැන් මේකට අවුරුදු 40ක් විතර ආසන්න ප්‍රමාණයට ඇවිල්ලා ඇති. 40 ඔය ආසන්න නැති. 40යි නම් ජීවත් වෙන්න මේ සබහා දහමේ ඇත්ත කතාවට මූණ දුන්නොත් තව පොඩි කාලයයි තියෙන්නේ. අපිට තව අවුරුදු 30යි කියලා. නැත්නම් අවුරුදු 20යි කියලා අපි හිතමුකෝ. ඒතර ඔයාට අවුරුදු 25ක් තව ඔයාට අවුරුදු 35ක් උඩරිම ඔයාට අවුරුදු 40ක් වෙනකන් ජීවත් වෙයි. ඒක තව පොඩි කාලයයි. ඒතර ඔයා ජොබ් එකක් කරලා ඔයා සල්ලි හම්බ කරලා ඔයා එයාව බලාගෙන දවස වෙනකොට ඒගොල්ලෝ ගොඩාක් වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. එසා මතක තියාගන්න. එයාලත් එක්ක ඉන්න තව ජීවිත කාලේ වාඩි තුලා දෙන බොහොම චුට්ටයි. අන්නේ චුට්ට කාලේ කොච්චර පරිස්සමෙන් ඔයාලා පාවිච්චි කරනවද කියලා තේරුම් ගන්න. ගොඩක් වෙලාවට ගෙදර අම්මා මූලිකත්වයේ ගත්තට වැඩේ වැඩිපුරම බර අදලා තියෙන තාත්තා. වැඩිපුරම මහන්සි වෙලා තියෙන තාත්තා. වැඩිපුරම දුක් වේදනාවන් විඳින තාත්තා. හැම මාසෙම ලයිට් බිල ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන තාත්තා. හැම මාසෙම ළමයින්ට ක්ලාස් ෆීස් ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන තාත්තා. හැම මාසෙම ගේ කොලියට නම් ඉන්න රෙන්ට් එක ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන තාත්තා. ළමයා අසනීප වුණාම ඌට බෙහෙත් ටික අරන් දෙන්න ඕන කොහොමද කියලා කල්පනා කරන තාත්තා. මේ හැමදේම කරන තාත්තා. හැබැයි අඩුවෙන්ම සැලකිලි ලැබෙන්නේ ගෙදර තාත්තට. තාත්තා කොහෙද දැනක රෙදි කෑල්ලක් දාලා තිබුණොත් බැනුම් අහන්නේ තාත්තා. ළමයි මොන හරි වැරද්දක් කරොත් අම්මගෙන් බැනුම් අහන්නේ තාත්තා. මහ එකාගේ තමයි පොඩි උන් හැදෙන්නේ. අඩුවෙන්ම හොඳ අහන්නත් වැඩිපුරම බැනුම් අහන පුද්ගලයා තාත්තා. හැම තාත්තම එක වගේ නැති වෙන්න පුළුවන්. මේක ඇති සමහර දරුවෝ තාත්තලා ගෙදර තමයි ගෙදර තියෙන ඔක්කොම ප්‍රශ්න ටික ඇති කරන්නේ. හැබැයි ඒ මොනවා වුණත් ඒ තමයි වාගේ තාත්තා. මතක තියාගන්න. ඔයා වෙනුවෙන් අවුරුදු 15ක් 16ක් තිස්සේ අසීමිත මහන්සියක් වෙලා
ඔයා ඔය ගාන්න ලොකු කරන්න, ඔයා ඔය ගාන්න ලොකු මහත් කරන්න, උගන්වන්න අමුතු කට්ටක් කන මිනිස්සෙක්. හැබැයි කිසි දවසක නිවාඩුවක් නැති මිනිස්සෙක්. නිවාඩුවක් හරි ගරන් ගෙදර ඉඳියොත් ඒත් කල්පනා කරන්නේ ගෙදර එවුන් වෙනුවෙන් මොනවද කරන්න කියලා. එහෙම කෙනෙක් තමයි තාත්තා. සමහර උදේ ගෙදරින් ගියාම හවස එනකම්ම ඔයා දන්නේ මේ මනුස්සයා කොච්චර මහන්සියක් ගන්නවද කියලා. කී දෙනෙක් යටතේ වැඩ කරනවද, කී දෙනෙක්ගෙන් බැනුම් අහනවද, බස්වල කොච්චර තෙරපිලා යනවද, කොච්චර දුක් මහන්සියක් වෙනවද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ සමහර විට. ඇඟේ අමාරුව තියාගෙන දවස් ගාණක් ජොබ් එක යනවා ඔයගොල්ලෝ දන්නේ නැහැ සමහර විට. අසනීප තියාගෙන ජොබ් එක යනවා සමහරට දන්නේ නැහැ ඔයාලා. ඔයාලා චූටි අසනීපයක් හැදුනොත් ඉස්කෝලේ යන්නේ නැහැ, කිසි දෙයක් නැතුව ගෙදර නැත වෙනවා. හැබැයි අම්මලා නැත්නම් තාත්තා, විශේෂයෙන්ම තාත්තා අසනීප තියාගෙන වැඩ කරලා ඇති. නිදි මරාගෙන වැඩ කරලා ඇති. හැබැයි තාත්තලා වැඩිපුර මම දන්නවා දුවලට නම් ආදරේ කියලා කිව්වට පුතාලට නම් වැඩිපුර තාත්තලා ඇවිල්ලා ආදරේ කියලා කියනවා අඩුයි. හේතුව ආදර නැති නිසා. තාත්තලා ආදරේ කියන එක පෙන්වන්නේ නැහැ. හංගන් ඉන්නවා. වචන වලින් කියන්නේ. තාත්තලා ඔයාලා ඉස්සරහා අඬන්නේ. තාත්තලා අඬන්නේ තනියම. එහෙම තමයි පිරිමි අය. තාත්තලා අඬන්නේ තනියම, ප්‍රශ්න විසඳ ගන්න try කරන තනියම. සමහරට ඔයාගේ තාත්තා කොහෙද දැනක වාඩි වෙලා තනියම කල්පනා කරන දවසක් තියෙන්න පුළුවන්. ඒ මිනිස්සයා ඒ තියෙන ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. සමහර මේ තාත්තලා ඉන්නවා ඇති දරුවන්ගේ තනියම වාඩිලා කල්පනා කරන පැය ගාණක් තිස්සේ. පාන්දර ඇහැරලා කල්පනා කරන මොන හරි දේවල් කරන්න ඕනහම. රෑ නිදි මරාගෙන කල්පනා කරන ඇඳේ වාඩි වෙලා. පුටුවක වාඩි වෙලා ඒ කල්පනා කරන්නේ ඔයාගේ අනාගතය හදන්න වෙන්න පුළුවන්. එයාගේ දින ප්‍රශ්න ටික වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක්වත් ඔයාට කියලා නැහැ. ඒ ප්‍රශ්න එයා තනියම දරා ගන්නවා. සමහර දේ ප්‍රශ්න අම්මට කියලා ඇති. කවදාවත් ඔයා ඉස්සරහා කඳුළු බින්දුවක් එලන්නේ මතක තියාගනින්න. උඹලා ඉස්සරහා උඹලගේ වැරද්දකට තාත්තා කඳුළු බින්දුවක් හෙළුවොත් ඒ වැරද්ද නිවැරදි කරගන්න, ඒ පව හදාගන්න ජීවිත කාලෙමවත් උඹලට බැරි වෙනවා. තාත්තගේ ඇස් වලින් උඹ ඉස්සරහා කඳුළු වැටෙන කිසිදු දෙයක් කරන්න එපා. මතක් කිරීම කරේ වෙන මොකුත් නිසා නෙමෙයි. අද ලෝක පියවරුන්ගේ දිනේ. අද උදේ ගෙදරින් එද්දි තාත්තට වැඳලා ආපු දරුවා තුස්ස. අවංකව. පේන්න. මෙතනින් තාත්තා රට ඉන්නවා නම් වඳින්න දිහක් නැහැ කියලා මම දන්නවා. ජීවිතුන් අතර තාත්තා නැත්තම් වඳින්න දිහක් නැහැ කියලා මම දන්නවා. හැබැයි හිතින් හරි ආශිර්වාද කරන්න. ගෙදරින් එළියට බහිද්දී මේ මිනිස්සයා කකුල් දෙක ඇල්ලලා වඳින්න සමහරටව ඉස්කෝලේ යනත් කලින් එමස් වැඩට ගිහිල්ලා ඇති. උදේ ඇහැල්ලා වඳින්න. මම ඉස්කෝලේ දවස්වල තාත්තා මට කලින් යනවා වැඩට. මම උදෙන් ඇහැල්ලා ඇවිල්ලා වඳිනවා යාට. ඇයි මම දන්නවා මට මේ වැඩේ කරන්න පුළුවන් කියන ටික කාලයක් තව. තාත්තා ඉන්න කාලෙදර ඕක කරන්න හම්බ වෙන්නේ. එහෙනම් අදින් පස්සේවත් හැමදාම අම්මට අපි ಗುಣ දේශනා කරාට වැඩිපුරම ಗುಣ කතරේ නොකරන මිනිස්සයා ගැන වචනයක් කිව්වේ. අදින් පස්සේවත් ගෙදරින් එළියට බහිද්දී අම්මට වඳිනවා වගේම තාත්තට ධන කාලා කකුල් දෙක අල්ලලා වදින. ඒක මතක තියාගන්න. ආශිර්වාදයේ ජීවිත කාලෙම තියෙන. අද ඉවරයි.